ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද තෝසේ වඩේ කන්න කටට සැරට සම්බෝලයක් හදාගන්නේ කියලා. මම මෙතන ගාගත්ත පොල් කෝප්පයක් අරගෙන තියෙනවා. තව මම මේකට පොඩියට කපාගත්ත රතු ලුණු ගෙඩි 3ක්, කොච්චි කරලක්, ලුණු රස පදමට, සිහින්ව ලියාගත්ත බීලුණු ගෙඩියක්, වියලි මිරිස් කරල් 2ක්, කරපිංචා ටිකක්, අබතේ හැඳි අටෙන් එකක් ලෑස්ති කර ගන්නවා. අපි දැන් බලමු කොහොමද මේ සම්බෝලේ හදාගන්නේ කියලා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා හොඳට රත් කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට අබ ටික දාගෙන බැද ගන්නවා. ඊට පස්සේ මම මේකට බීලුණු ටික දාගෙන රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. බීලුණු ටික බැදීගෙන ඉද්දි මම මේකට කරපිංචායි මිරිස් කරල් ටිකයි දාලා ඒ ටිකත් බැද ගන්නවා. ඊට පස්සේ මම මේ ටික පැත්තකින් තියා ගන්නවා. දැන් මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට රතු ලුණු, කොච්චි, පොල් ටික දා ගන්නවා. ඊට පස්සේ ඒකට මම ටෙම්පරාදු කරගත්ත ලුණු ටිකයි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි දාලා හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. මේ තමයි මම තෝසේ වඩේ කන්න වෙනස්ම විදිහකට සම්බෝලයක් හදාගන්න විදිහ. ඔයත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.